Ultra Pro Max performance include වෙලා තියෙන මේ super wireless headset එක ඔයාලට ලංකාවේ රුපියල් 1000ක් වගේ ඉතා අඩු price එකෙන් මිලදී ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් මේ headset එක ඔයාට දරාසකින් රුපියල් 1000ක වගේ price එකට ඔයගොල්ලෝ මිලදී ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මේ wireless headset එකේ build quality, sound quality, ඇඩ්ලා තියෙන features වගේම මේක මිලදී ගන්න අවශ්‍ය වෙන links නැත්නම් සරලවම කිව්වොත් මේ device එකේ full review එක මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් වෙනදා කියනා වගේ ඔයාගේ like එක තාම මේ වීඩියෝ දැම්මේ නැත්නම් දැම්ම දාන වීඩියෝ like එක ඒ වගේම අපේ channel subscribe කරලා නැත්නම් පල්ලේ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරොත් අපි වීඩියෝ දාපු ගම ඔයගොල්ලෝ ළඟටම ගෙන්නවා වගේ මේ හැකියාව තියෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම ගෙවන ගාන උපරිම සාධාරණයක් ඉටු කරන Ultra Pro Max performance include වෙලා තියෙන මේ device එක ලබා ගන්න අපි මුලින්ම අපේ package එක unbox කරගමු. ඉතින් මුලින් කිව්වා වගේ මේක Daraz එකෙන් order කරපු නිසා අපිට මේකේ packing එක බලා ගන්න පුළුවන් orange color එකෙන් සුපුරුදු පරිදි Daraz logo එකත් එක්ක අපේ device එකට කිසිම හානියක් වෙන්නේ නැතුව වෙන්න මේගොල්ලෝ package කරලා ඉවරලා තියෙනවා. ඉතින් package එක remove කරගත්තට පස්සේ අපේ device එකේ box එක බලා ගන්න පුළුවන්. ඉතින් box එක නම් පොඩ්ඩක් තැල්ල පොඩි වෙලා වගේ තියෙන වැඩිය නෑ. ඒ වුණාට මම හිතනවා අපේ device එකට කිසිදු හානියක් වෙලා නැතුව ඇති කියලා. මොකද කියනවා අපේ Daraz package එක හොඳට මේගොල්ලෝ package කරලා තිබ්බනේ. අපේ device එකේ box එකේ ඉදිරිපස සහ පිටුපස ඔයගොල්ලන්ට මේකෙදි ලස්සන මේ device එකේ picture දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියෙන් ඔයගොල්ලෝ P9 කියන brand name එක වගේම side එකෙන් ඔයගොල්ලන්ට මේ headset එක මිලදී ගන්න පුළුවන්. colors ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා ඔයගොල්ලන්ට green color එක, ඒ වගේම white color, red color, blue color වගේම black color එක මම order කරපු black color එකත් ඔයගොල්ලන්ට මේ device එකෙන් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් colors ඔයගොල්ලන්ට පහක් මේ wireless headset එක හරහා experience කරන්න පුළුවන්. හරි. අපි මේ polythene එක ඉවත් කරගෙන අපේ wireless headset එක එළියට ගමු. ඉතින් polythene එක ඉවත් කරලා box එක unbox කරාට පස්සේ අපේ මුලින්ම අපේ wireless headset එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක පැත්තකින් තියාගත්තාට පස්සේ අපිට තව box එකේ මේක charge කරන්න අපිට type C port එක සමග type C cable එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ type C cable එක ඔයගොල්ලන්ගේ USB port එක ඔයගොල්ලන්ගේ adapter එකට ඒ වගේම type C port එක මේ wireless headset එකට mount කරලා ඔයගොල්ලන්ට මේ wireless headset එක charge කරගන්න පුළුවන්. හරි. අපි දැන් අපේ wireless headset එක ගැන review කරමු. හරි, අපි මුලින්ම අපේ P9 wireless headset එක ලබා ගන්න අපි මේකේ add වෙලා තියෙන polythene cover එක ඉවත් කරගමු. ඉතින් මුලින්ම කියන්නේ මේක හොඳට package කරලා ඉවරලා තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ අපේ box එක පොඩ්ඩක් damage වෙනවා. ඒ වුණාට device එකට නම් කිසිම damage එකක් නැහැ. ඉතින් මේකේ build quality ගැන කතා කරොත් මේකේ උඩින් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපිට මේකේ cushion cover දෙක බලා ගන්න පුළුවන් කනට සවි වෙන්න. ඒ වගේම අපේ headset එකේ side එකේ ඔයගොල්ලන්ට keys ටිකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට power key එක, ඒ වගේම mode, ඒ වගේම volume up down ඔය වගේ option තියෙන keys ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ headset එක ඔයගොල්ලන්ට අවශ්‍ය තරමට adjustment කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට පේන ඇති මේක සිංහලෙන් කිව්වොත් මේක කට්ට තමයි ඔයගොල්ලන්ට adjustment කරගන්න පුළුවන් ඉන්නේ. ඒ විදිහට තමයි මේ wireless headset එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපිට මේකේ cushion cover එක නැත්නම් ඔයගොල්ලෝ headset එක අංශක 360ට නෙමෙයි ඔයගොල්ලන්ට මේ wireless headset එක අංශක 90ට ඔයගොල්ලන්ට rotate කරගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ wireless headset එක use කරන්න පුළුවන්. ඉතින් මේ device එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අපේ price එකත් එක්ක රුපියල් 1000ක වගේ low budget price එකත් එක්ක මේ device එක build quality නම් කියන්න දෙයක් නැහැ. මොකද කියනවා නම් price එකට උපරිම සාධනය කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් මැටීරියල් එක use කරලා මේක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අපේ කනට කිසිම අපහසුතාවයක් ලක්වන විදිහට නැතුව ඔයගොල්ලන්ට මේ headset එක use කරන්න පුළුවන්. මේකේ cushion එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පැය 2ක් පැය 3ක් වගේ එක දිගට වුණා මේක පැය දෙකකින් use කරන්න පුළුවන්.
ඉතින් ඔන්න මේ හෙඩ්සෙට් එකේ ඔය ටික තමයි බිල්ඩ් ක්වොලිටිය ගැන කියන්න තියෙන්නේ. ගෙවන ගානට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මේක ඇඩ්ලා තියෙන බටන්ස් කීස් ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඔයගොල්ලන්ට මේකේ යටින් ඔයගොල්ලන්ට type C port එක බලා ගන්න පුළුවන්. ඒක හරහා ඔයගොල්ලන්ගේ මේ device එක charge කරගන්න පුළුවන්. ඒ වගේම මේකේදී ඔයගොල්ලන්ට wireless හරහා වුණත් ඔයගොල්ලන්ට මේ device එක use කරන්න පුළුවන්. ඒ වගේම ඊට එහා පැත්තේ ඔයගොල්ලන්ට SD card එක නැත්නම් memory card එක ඔයගොල්ලන්ට add කරන්න පුළුවන්. ඒ වගේම අපේ මේකේ button and keys පැත්තට ගියොත් ඔයගොල්ලන්ට මේකේ buttons 4ක් include කරලා තියෙනවා. හැබැයි මේකේ add වෙලා තියෙන features 8ක් include කරලා තියෙනවා. එක button එකකට 2 ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේකෙදී උඩින් power key එක බලා ගන්න පුළුවන්. ඒක long press කරන් ඉඳලා ඔයගොල්ලන්ට මේ wireless headset එක power on off කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ button එක එකපාරක් click කරාම ඔයගොල්ලන්ට මේකේ add වෙලා තියෙන mod වලට මාරු වීමේ හැකියාව තියෙනවා. ඉතින් Bluetooth SD card FM වගේ ඔයගොල්ලන්ට මේකෙදී mods බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් ඔයගොල්ලන්ට calls button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් ඔයගොල්ලන්ට volume up down කරන keys එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන volume up button එක long press කරන් ඉඳලා volume up කරන්න. ඒ වගේම යටම තියෙන key එකෙන් ඔයගොල්ලන්ට long press කරන් ඉඳලා volume එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම volume up කරන key එක එකපාරක් click කරාම ඔයගොල්ලන්ට සින්දුවක් අහා ඉන්නවා කියන්නේ මේ headset එකේ ඔයගොල්ලන්ට ඊළඟ සින්දුවට switch වෙන්න පුළුවන්. ඒ වගේම volume down කරන switch එක එකපාරක් click කරාම ඔයගොල්ලන්ට කලින් ආපු සින්දුවට switch වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ device එකේ button and keys ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මුලින්ම මේ device එකේ power key එක long press කරන් ඉඳලා මම මේකේ power on කරගන්න. ඒ වගේම මේකේ mode එක Bluetooth mode එකට මම switch වෙනවා. ඉතින් device එකේ මගේ phone එකේ මම Bluetooth option එක උඩ click කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් P9 කියන මේ wireless headset එකේ brand එක. ඉතින් ඒක උඩ එකපාරක් click කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ wireless headset එකයි අපේ phone එකයි pair කරගන්න පුළුවන්. ඉතින් මම දැන් YouTube එක හරහා music එක play කරලා බලන්නම් මේකේ sound quality එක කොහොමද මට experience කරන්න පුළුවන් උනේ කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මේකේ ගෙවන ගානට උපරිම සාධාරණයක් කරලා තියෙනවා sound quality. මොකද මම එහෙම කියන්නේ මම අහපු සින්දු ගොඩක්ම හොඳ sound quality එකෙන් මට අහගන්න පුළුවන් වුණා. ඒ වගේම පොඩි bass එකකුත් මේ device එකේ experience කරන්න පුළුවන්. හැබැයි මේ device එකේ ඔයගොල්ලන්ට cushion එක එච්චර නැති නිසා ඔයගොල්ලන්ට volume උපරිම up කරාට පස්සේ sound leak එකක් බලා ගන්න පුළුවන්. ඒ වුණාට පිටත තියෙන sound ඇහෙනවා නම් ඔයගොල්ලන්ට සෑහෙන අඩුයි. ඇහෙන්නේ නැතුව නෙමෙයි පොඩි ප්‍රමාණයක් ඔය ඇහෙනවා. ඉතින් sound quality ගැන කියන්න වචන නැහැ. මොකද කියනවනම් අපේ ගෙවන ගාන රුපියල් 1000ක් වගේ price එකට මේක උපරිම සාධාරණයක් ඉටු කරනවා. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ device එක ඔයගොල්ලන්ට Dalax website එක හරහා රුපියල් 1000ක් වගේ ඉතා සුළු price එකකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මිලදී ගන්න කෙනෙක් ඉන්නවා නම් මම පළයා description එකේ දාලා තියනවා link එක. ඒක හරහා ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ device එක මිලදී ගන්න පුළුවන්. ඉතින් device එක මිලදී ගද්දී ඔයගොල්ලෝ මේ device එක ගැන recommend කරලා තියෙනවා. කියන්නේ මේ device එක මිලදී ගන්න තියන අය recommend කරලා තියෙන comments ගැන පොඩි අවධානයක් යොමු කරන්න. මාත් එහෙම තමයි මේ device එක order කරේ. මම නම් හිතුවේ මේ device එකේ price එකත් එක්ක මට නිකන් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා. හැබැයි මට එහෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණේ නැහැ. මොකද මේකේ SD cards ඒ වගේම අපේ type C port ඒ වගේම sound quality button and keys හොඳටම වැඩ කරා. ඉතින් මම හිතුවේ මේ විදිහට මේ device එක අපිට experience කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ device එක ගැන? ඔයගොල්ලන්ට මේ device එක ගැන හිතන දේවල් පල්ලෙහා comment section එකේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම තාමත් ඔයාගේ like එක මේ වීඩියෝ එක දැම්මේ නැත්නම් දැම්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම අපේ channel subscribe කරලා නැත්නම් දැම්ම channel subscribe කරන්න. එහෙනම් අදට මම ගිහින් මම නිතුම් tech zone review unboxing අලුත්ම දේ තාක්ෂණයේ ලෝකෙන් නිතම් tech zone එක් වෙන්න අපිත් එක්ක නිතම් tech zone
දාන්න like subscribe යාළුවන්ටත් කියන්න හැමදාම අලුත් වෙන්න නිතම්